ළමයි අපි ගත්තොත් තුන්වෙනි ප්‍රශ්නේ විදිහට අපිට තියෙන්නේ ලාභ අපේක්ෂිත ව්‍යාපාරවල පොදුවේ දැකිය හැකි අරමුණු දෙකක් නම් කරන්න. මොනවාද ළමයි ලාභ අපේක්ෂිත ව්‍යාපාරවල පොදුවේ දකින්න පුළුවන් අරමුණු? පළවෙනි එක ගත්තොත් ලාභ ඉපීම. ලාභයක් උපයන එක හැම ව්‍යාපාරයකම අරමුණ නොවුනත් ලාභ අපේක්ෂිත ව්‍යාපාරවල ප්‍රධානම අරමුණ තමයි ලාභයක් උපය ගන්න එක. ඊට පස්සේ අපි ගත්තොත් පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම. මොකද්ද තෘප්තිය කියන්නේ? තෘප්තිය කියන්නේ ඔයා මොකක් හරි භාණ්ඩයක් පාරිභෝජනය කළා. හිතන්න ඔයා චොකලට් එකක් කනවා. මේ චොකලට් එක කාලා ඔයාට යම්කිසි සතුටක් ලැබෙනවනේ. මං චොකලට් එකක් කෑවා ඒක රහයි. ඒ වගේ සතුටක් ලැබෙනවනේ. මේ සතුට තමයි අපි කියන්නේ තෘප්තිය කියලා. ව්‍යාපාරික අරමුණක් තමයි මේ පාරිභෝගික තෘප්තිය. එහෙම නැත්නම් තමන්ගේ භාණ්ඩය පාරිභෝජනය කළා පාරිභෝගිකයා ලබන සතුට උපරිම කරන එක. ඉතින් සෑම ව්‍යාපාරයක්ම මෙම අරමුණු දෙක ඉටු කරගන්න කැපවීමෙන් යුතුව කටයුතු කරනවා. එහෙනම් අපි බලමු ප්‍රශ්නය ආයි ලාභ අපේක්ෂිත ව්‍යාපාරවල පොදුවේ දැකිය හැකි අරමුණු දෙකක් නම් කරන්න. ඉතින් පළවෙනි අරමුණ තමයි ලාභ ඉපීම, දෙවෙනි අරමුණ තමයි පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම.